Hi Sadhini. Hi. What is it like being a Lions Club member? I'm really happy to be a lion and excited to join future projects and empower the community. Amazing. So, have you introduced any members this year? New member? Yes. Actually, it's a really difficult task and it's a headache for me. Uh, Sorry, we are done here. No, Sadhini, please. We are done. Please. Bye. ඉන්දීප කොහොමද? හොඳින්. සිංහ සමාජයේ සමාජිකයෙක් විදිහට මේ දවස්වල වැඩ කටයුතු කොහොමද? ඇත්තටම මේ දවස්වල වැඩ කටයුතු ගොඩක් අපි කරගෙන යනවා. විශේෂයෙන්ම විෂන් කෝස් එකෙන් කැටරැක්ට් ඔපරේෂන්ස් 30කට ආසන්න ගාණක් මේ විදි කරලා දෙනවා අපේ ක්ලබ් එකෙන්. ඊට අමතරව තව 36ක් කරන්න වැඩ කටයුතු ටික සූදානම් කරන් යනවා. ඉතින් ඒක ගැන හිතද්දි ඇත්තටම අපිට ගොඩක් සන්තෝෂයි මේ වැඩ ටික මේ විතර යන්නේ කියලා. ඒක නම් ගොඩක් හොඳ වැඩක්. ඔබ මේ අවුරුද්දේ සිංහ සමාජිකයෙක් විදිහට තවත් කෙනෙක් අඳුන්වලා දීලා තියෙනවද? මම අහන්නේ ඔබ මේ අවුරුද්දේ සිංහ සමාජිකයෙක් විදිහට තවත් කෙනෙක් අඳුන්වලා දීලා තියෙනවද? ඒක ගැන නම් කතා කරන්න එපා අපි ඊළඟ ප්‍රශ්නයට යමු. අපි ඒ ගැන කතා කරමු ඉන්දීප. මෙහෙමයි ඒක ගැන කතා කරන්න මම මෙතනින් යන්න. මොකද ඒක හරි හිසල දැක්කලා තියෙන්නේ. සුවිකර මම කලින් කියන්නත් යන්නේ නැත්නම් මේ ප්‍රශ්න අහලා වෙන්නේ නැති. මං යනවා. බෑ. ඒක ගැන කතා කරන්න එපා. ඒක හරි අමාරු වැඩ. ඒක ගැන කතා කරන්න එපා ප්ලීස්. මම තාම කතා කරලා ඉවර නැහැ ඉන්දීප. අයියෝ. ඉන්දීප කොහොම ඉන්නේ ඉන්දීප ඔයාලටත් එහෙම හිතනවද? නෑ. මම කියලා දෙන්නම් මෙම්බර්ස්ලා ගන්න කොහොමද කියලා. එන්න. අපි දැන් බලමු අලුත් මෙම්බර්ස්ලා කියන්නේ කවුද කියලා. ඉස්සෙල්ලාම අපි බලමු types of clubs. Traditional clubs, සාමාන්‍ය අපේ club ටික. Specialty club, කියන්නේ group of individuals who share common interest. Stamp club එකක්, lawyers club එකක්, doctors club එකක්. එකම interest එකක් තියෙන. කියන්නේ medical field එකේ නම් doctors, pharmaceuticals ඔක්කොම. Virtual club එකක්. ඒ කියන්නේ online club එකක්. ඒක multiple එකේ ඉන්න උනේ 5යි ලෝකේ ඕන තැනක ඉතුරු 15 ඉන්න පුළුවන්. Campus club එකක්. ඒ කියන්නේ campus එකක්, institution එකක් එකක ඉන්න ළමයිට පුළුවන් ඒ campus club එකක් දාන්න. Leo Lion can a group of Leos or ex-Leos with young lions in the age of 18-30. Can Leo Lions like young lions like එකතු වෙලා දාන්න පුළුවන් club එකක් තමයි Leo Lions club එක. ඒතර අපි බලමු types of members. මොන වගේ සමාජිකයන්ද අපිට ගන්න පුළුවන් වෙන්නේ කියලා. Regular member. ඒ කියන්නේ normal සමාජිකයන්. ඒ මොකක් අපි තමයි most common සමාජිකයන්. Entrance එක 35යි, annual fee එක 50යි. Family member. ඒ කියන්නේ තමගේ spouse ළමයි අම්මා තාත්තා නීස් කසින් ඔක්කොම හැබැයි එක ගෙදර වාසය කරන්න ඕනේ. ඒක එන්ට්‍රන්ස් ෆී එක 35යි. හැබැයි ඇනුවල් ෆී එක 25යි භාගයයි. Student member. The ideal membership for students who are enrolled in an education institution. ඒතර ස්ටුඩන්ට්ස් ලාට මොකද වෙන්නේ? එන්ට්‍රන්ස් ෆී එක nil, ඇනුවල් ෆී එකත් භාගයයි. $25යි. Leo Lion. A Leo member who has served as a Leo for 1 year and 1 day. අනිවාර්යෙන් වෙන්න ඕනේ අවුරුද්දක් සහ එක දවසක් ලියෝ සමාජිකයෙක් හැටියට ඉන්න ඕනේ. එතකොට යාටත් එන්ට්‍රන්ස් ෆී එක nil, ඇනුවල් ෆී එක භාගයක් කියන්නේ $25යි. Young Lion. Any person between ages 18-30 වයස 18 30 අතරේ but can join only a Leo Lions club. Entrance free, annual fee එක 25යි. අපි බලමු members in clubs. Traditional Lions club එකක normal Lions club එකක ඉන්න පුළුවන්. අපි normal members, family members, student members, past Leos. ඔක්කොම ජාතියට ඉන්න පුළුවන්. හැබැයි young lions ට ඉන්න බෑ. Specialty club එකත් එහෙමයි. Normal members, family members, student members, past Leos. Young lions බෑ. Virtual club එකත් එහෙමයි. Normal members, family members, student members, past Leos. Campus club එකේ ඉන්න පුළුවන් campus එකේ ළමයි සහ faculty එකේ යම හැබැයි ඒගොල්ලන්ට full payment කරන්න ඕනේ. ඒගොල්ලෝ normal lion කෙනෙක් ගානේ වැටෙන්නේ. Leo Lions Club. Leo Lions Club එකේ ඉන්න පුළුවන් past Leos අර මම කිව්වා වගේ present Leos උත් ඉන්න පුළුවන්. present Leos අර Leo club එකේ Leo Lion එකේ දෙකම ඉන්න පුළුවන් අවුරුදු 30ක වෙනකම්. ඒතර young lions මේකට join වෙන්න පුළුවන් young lions. අපි බලමු කොහොමද අපි මේකට හොයාගන්නේ කියලා. Where do we find new members? ඒකට අපි use කරනවා recruitment wheel කියන එක. ඒක මම කිලිම සිංහල පරිවර්තනය කරොත් බඳවා ගැනීමේ රෝදය. මොකක්ද එකෙන් කරන්නේ? අපි ඉස්සරහම බලනවා අපේ වටේ ඉන්න family කවුද ඉන්නේ කියලා. අපේ භාර්යාව, husband, ළමයි අම්මා තාත්තලා ඒගොල්ලන් ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ බලන්න අපේ neighborsලා කවුද ඉන්නේ කියලා. දැන් list out කරන්න ඕගොල්ලන්
මෙම චාට් එකක් ගහලා ලිස්ට් අවුට් කරන්න. කවුද නේබර්ස් ඔයගොල්ලන් ඉන්නේ සෝෂල් සර්විස් වලට කැමති. වටේ පිටේ මොකක් කර වෙනකොට උදව් කරන්න කැමති අය. ඒගොල්ලන්ව ලිස්ට් අවුට් කරන්න. යාළුවෝ තමන්ගේ කොහොම තමන්ගේ යාළුවෝ කවුද මේවට කැමති කවුද අකමැති වයින් කරලා කැමති අයගේ නම් ටික මෙතන දාන්න. එතකොට තමන් ඉන්න OBA එකේ පරණ ඉස්කෝලේ යාළුවෝ OGA වල ඉන්න කට්ටිය. වැඩ කරන ස්ථානේ කාර්යාලයේ ඉන්න අය at work. ඊට පස්සේ තමන් බිස්නස් කරනකොට බිස්නස් තමන් හම්බ වෙන බිස්නස් කරන අය කවුද ඉන්නේ? ඒගොල්ලන්ව ලිස්ට් අවුට් කරන්න පුළුවන්. The place of worship පන්සල පල්ලිය කෝවිල මොස්ක් එක ඒකේ ඉන්න අයව හම්බ වෙන අයව ඔයාට හිතනවා නම් මේ අය මේ අපේ මේ කැමති කියලා සර්විස් කරන්න ඒතර මේ සර්විසස් වලට බඳවා ගන්න මේ සෝෂල් සර්විස් කරන කැමති අය ඒක ලිස්ට් එක දාන්න එතන. other societies ඒ කියන්නේ තමන් ඉන්නවා නම් toast masters වෙන වල ඉන්නවා නම් ඒ other societies වල ඉන්න අය. ඊට ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ දැන් chartered accountant නම් institute of chartered accountants වලට වයනවා meetings වලට එතන ඉන්න අය. ඒ නිසා මේ වගේ හුඟක් මේ 9ක් තියෙනවා අපි ලිස්ට් අවුට් කරොත් අපිට පුළුවන් මේ හොයාගන්න කට්ටිය. අපිට ඕන එක මෙම්බර් කෙනෙක් ගෙනාව නම් ඇති අපිට. you know one member bring one member. ඒක නිසා මම හිතනවා මේක ඉතාමත් වැදගත්. මේක හොඳින් අධ්‍යයනය කරලා මේක ඉතාමත් සාර්ථකයි. මම මේක ඉතාමත් සාර්ථක විදිහට මම පාවිච්චි කරලා තියෙනවා. කොහොමද? දැන් මෙම්බර්ස්ලා ගන්න හැටි දැනුවත් නේද? මොකද කියන්නේ? අපි try එකක් දෙමුද?